ඔන්න අද මං ඔයාලට පෙන්වන්න යන්නේ මගේ පලා වගාව. මං එදා කිව්වනේ අර ගැරන්ඩිය ඇවිල්ලා මේ මට ඒව කන්න මේ අප්පිරිය හිතුණා කියලා. ඉතින් ඒකට විසඳුමක් විදිහට ඔයාලට මතක ඇති මං ගිහිල්ලා එල්ලන පෝච්චි අරන් ආවා. ඉතින් අද මං පෙන්වන්නේ ඒ එල්ලෙන පෝච්චි වල මම කංකුම් මුකුණු වෙන්න හිටෙව්වා. ඒවා දැන් සුමාන 2-3ක් වගේ වෙලා තියෙනවා. දැන් හොඳට සරුවට ඒවා වැවිලයි තියෙන්නේ. ඉතින් මට හිතුණා අද ඔයාලට ඒ ටික පෙන්වන්න ඕනේ කියලා. බලන්න මේ කංකුම් මුකුණු වෙන්න ගොටුකොළ ඒ වගේ ගොඩක් පලා වර්ග අපිට මේ එල්ලෙන පෝච්චි වල වගා කරගන්න පුළුවන්. එතකොට ගොඩක් පිරිසිදුව අපේ ආහාරයට එක් කරගන්න පුළුවන්. කංකුම් වගාව නම් මම එකවරක් කඩලා කෑමටත් ගත්තා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ වගේ පෝච්චි වලට වගා මාධ්‍ය පුරවලා අර කංකුම් මුකුණු වෙන්න ගොටුකොළ ඒ වගේ දඬු කෑලි හිටවන්න. ගොටුකොළ වල නම් කොළ ටික නැතුව අර මුල් කොටස තමයි හිටවන්න ඕනේ. බලන්න ලස්සනට සරුවට වැවිලා තියෙනවා. අපිට දැන් මේ කොළ ටික කඩා ගත්තට පස්සේ ආයෙත් කාබනික පොහොර ටිකක් මේ හැම බඳුනකටම එකතු කරලා වතුර යොදා ගන්න පුළුවන්. එතකොට ආයෙ ටික දවසකින් ආයෙත් මේ වගේ සරුවට අපිට කඩා ගන්න පුළුවන් විදිහට සරුවට පෝච්චිය පිරෙන්නම වැවිලා තියෙනවා. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න. මේක ගොඩක් වෙලාවට බැල්කනි වල ඒ වගේම අඩු ඉඩක වගාවන් කරන ඔයාලට උනත් උත්සාහ කරලා බලන්න පුළුවන් දෙයක්. ඇත්තටම හරිම ආස හිතෙනවා මේම පෝච්චිය පිරෙන්නම මේ වැවිලා තියෙනවා දැක්කහමත්. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න. ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. තවදුරටත් එහෙනම් මගේ වගාවේ අලුත් අප්ඩේට්ස් අරගෙන ඔයාලට දැනුමට දේවල් අරගෙන මං ආයිත් එනකම් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.